ඔයාගේ ජීවිතෙත් ඔයා මොන දේ කළත් කිසිම දෙයක සතුටක් නැද්ද? ආසාවක් නැද්ද? හැම මොහොතකම කල්පනා කර කරද ඉන්නේ? ඔයා මේ දේ කොහොමද දකින්නේ? පොඩි වෙලාවක් වෙන් කරලා මේ කතාව ඉවර වෙනකන් අහන්න. ඔයාට තේරෙයි ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා. කඳුවලින් වටෝ කුඩා ගමක මාකෝ නම් වයස අවුරුදු 24ක තරුණයෙක් ජීවත් වුණා. මොහු ඉතා නොසන්සුන් පුද්ගලයෙක්. ඔහුගේ මනස සෑම විටම සිතුවිලි වලින් පිරී තිබුණා. දවස පුරාම විවිධ සිතුවිලි එක්ක තමා ඔහු ජීවත් වුණේ. මෙම සිතුවිලි ඔහුට නොසන්සුන් බවක් සහ වෙහෙසක් ඇති කළා. ඔහු සෑම විටම තම අතීතය ගැන දුක් වූ අතර අනාගතය ගැන බොහෝ කනස්සල්ලටපත් වුණා. මෙම සිතුවිලි නිසා ඔහුගේ මනස කුණාටුවක් බවට පත් වුණා. ඔහුට සංසුන් බවක් දැනුනේ නැහැ. ඔහුගේ නිින්ද නැති වුණා. සිනාසෙන ආකාරය පවා අමතක වුණා. දිනක් මාකෝට කඳුකරේ ඈත ගම්මානයක් ගැන අසන්නට ලැබුණා. එහි බුද්ධිමත් මහලු මිනිසෙක් ජීවත් වූ බව මිනිසුන් කතා වෙනම ඔහුට අහන්නට ලැබුණා. ඒ මිනිස නගරේ ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක්. ඔහු තම ජීවිතයේ බොහෝ දෙනෙකුට උදව් කර ඇති අතර ඔවුන්ගේ මනසෙහි සාමය සොයාගන්නේ කෙසේදැයි ඔවුන්ට ඉගැන්වූ විශේෂ චරිතයක්. දැන් ඔහු මහලු වෙලා. ඔහු නගරේ කාර්යබහුල ජීවිතයෙන් ඉවත් වී සොබාදහමට සමීප නිහඬ ගම්මානයක ජීවත් වුණේ. ඉතින් මේ මාකෝ ඒ මහලු මිනිසා හමුවිය යුතුයයි තීරණය කළා. ඔහු සිතුවා සමහර විට මේ ප්‍රඥාවන්ත මිනිසට මට සතුට සොයා ගැනීමට උදව් කළ හැකි වේවි. දින ගණනාවක් දිගු වෙහෙසකර ගමනකින් පසු මාකෝ කඳුකරේ ගමට ළඟා වුණා. ඔහු එහි ගිය විට නිස්කලංක පරිසරයක ඇති කුඩා නිවසක් දුටුවා. නිවසේ ආලින්දේ මහල්ලා නිහඬව වාඩි වී සිටියා. ඔහුගේ දැස් වසා තිබූ අතර ඔහුගේ ඉතා සාමකාමී බවක් පෙනෙන්නට තිබුණා. මාකෝ ඔහු වෙත ගොස් මෘදු ලෙස මෙසේ පැවසීය. සීයා, මගේ මනස ඉතා නොසන්සුන්. මට සිතීම නතර කළ නොහැක. මට මගේ හදවතට සතුට අවශ්‍යයි. ඔබට මට උදව් කළ හැකිද? මහල්ලා සෙමින් ඇස්සැර සංසුන් සිනහවකින් මෙසේ පැවසීය. ඉතින් ඔබ සතුට සොයනවාද? එහෙනම් මාත් එක්ක එන්න. මම ඔබට කුඩා කාර්යයක් දෙන්නම්. ඔහු මාකෝව ඔහුගේ කුඩා මිදුලට ගෙන ගියා. ඉන්පසු ඔහු වීදුරුවක් වතුරෙන් සම්පූර්ණයෙන්ම පුරවා ගත්තා. වීදුරුව කොතරම් පිරී තිබුණද කිව්වොත් සෙලවීමකින් පවා ජලය බිමට වැටෙන ගානට පිරිලයි තිබුණේ. ඔහු වීදුරුව මාකෝට දීලා මෙහෙම කිව්වා. මෙතනින් ගමේ කෙරවලට ඇවිදන් ගොස් ආපහු එන්න. නමුත් මතක තබා ගන්න, ඔබ එක වතුර බිඳුවක්වත් වැටෙන්න දෙන්න බෑ. මාකෝ පුදුමයෙන් ඔහු දෙස බැලුවා. නමුත් ඔහුට හැකි උපරිමය කිරීමට අවශ්‍ය වූ නිසා ඔහු අභියෝගය බාරගත්තා. ඔහු වීදුරුව පරිස්සමෙන් අල්ලාගෙන ඇවිදීමට පටන් ගත්තා. මාර්ගයේ පටු සහ කාර්යබහුල වෙලයි තිබුණේ. සමහරු ඇවිදිමින් සිටියා. සමහරු දුවමින් සිටියා. සාප්පු හිමියන්, ගනුදෙනුකරුවන් කතා කරමින් සිටියා. බල්ලන් බුරමින් සිටියා. නමුත් මාකෝ වටපිට බැලුවේ නැහැ. ඔහුගේ ඇස් වීදුරුව මත පමණක් රැඳී තිබුණා. ඔහු සෙමින් හා ප්‍රවේශමෙන් පියවරෙන් පියවර ඇවිද ගියා. මිනිසුන් පුදුමයෙන් ඔහු දෙස බැලූ නමුත් කිසිවෙකු ඔහුට බාධා කළේ නැහැ. ඔහු වැදගත් දෙයක් ඉගෙන ගන්න බව ඔවුන් දැන සිටියා. අවසානයේ මාකෝ මහල්ලා වෙත ආපසු පැමිණ සීයා, මම ඒක කළා. මම ඒක වතුර බිඳුවක්වත් හැලුවේ නැහැ යයි පැවසීය. මහල්ලා සිනාසුණා. ඉන්පසු ඔහු ඇසුවේ, ඒක හොඳයි. නමුත් මට කියන්න, ඔබ පාරයිනේ සෙල්ලම් කරන දරුවන් දුටුවද? බල්ලන් බුරන හඬ ඔබට ඇසුණද? මාකෝ පුදුමයෙන් බලා, නැහැ. මම කිසිවක් දුටුවෙවත් ඇසුවෙවත් නැහැ. මම වීදුරුව කෙරෙහි පමණක් අවධානය යොමු කළා. මහල්ලා නැවතත් සිනාසෙමින් මෘදු ලෙස කිව්වා, ඒ රහස ඔබ තුල සෑම විටම තිබු නමුත් ඔබ නොදැන සිටි දෙයක්. ඔබේ මනස වර්තමාන මොහොතේ රැඳී සිටින විට බියට ඉඩක් නැහැ. ව්‍යාකූලත්වයක් නැහැ. අමතර සිතුවිලි නැහැ. ඔබ වීදුරුවේ ඇති ජලය ගැන පමණක් සිතමින් සිටියා.
ඒ අවස්ථාවේ ඔබේ මනස සම්පූර්ණයෙන්ම නිහඬ වුණා. ඔබ අතීතය ගැන දුක් වුණේ නැහැ. ඔබ අනාගතයට බිය වුණේ නැහැ. ඉතින් මේ මාකෝ තේරුම් ගැනීමට පටන් ගත්තා. මම සොයමින් සිටි සතුට මෙයයි. සතුට යනු අපට පිටතින් හමුවන දෙයක් නොවේ. අපි වර්තමාන මොහොතේ ජීවත් වන විට සතුට දැනටමත් අප තුළ තියෙනවා. මාකෝ හිස නමා මෘදු ලෙස මෙහෙම කිව්වා. සීයා, දැන් මට තේරෙනවා. මට මගේ මනස සංසුන් කිරීමට අවශ්‍ය නම් මම මේ මොහොතේ මගේ මනස තබා ගත යුතුයි. එවිට සැබෑ සතුට ඇති වෙනවා. මහල්ලා නැවතත් සිනාසුණා. දැන්ම හිතන්න. අතීතය වෙනස් කරන්න බෑ. අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද දන්නේ. වෙනස් කළ හැක්කේ වර්තමානයයි. ඒ නිසා ඔබ හිටියේ කොතනද? ඔබ කළේ මොනවද? ඔබට උනේ මොනවද? ඒක වැදගත් නැහැ. වැදගත් වර්තමානයයි. ඉතින් ඔබ ඔබේ වර්තමානය ලස්සන කරගන්න. ඔබට ජය.